Hi guys! ඇල්ලි පැත්තේ ට්‍රිප් එකකට යනවා නම් අනිවාර්යෙන් යන්න ඕන තැන ගැන තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. අද මම ඇවිල්ලා ඉන්නේ ඇල්ල ෆ්ලයිං රාවන ඇඩ්වෙන්චර් පාක් එකට. මේක තියෙන්නේ ඇල්ල ටවුන් එක ළඟමයි. ඉතින් මෙතන ගොඩක් ඇක්ටිවිටීස් තියෙනවා. ෆ්ලයිං රාවන මෙගා සිප් ලයින්, ඇල්ල ස්විං, රාවන පූල් ක්ලබ් මේ වගේ ඇක්ටිවිටීස් ගොඩක් මෙතන තියෙනවා. මං මුලින්ම ගියේ ඇල්ල ස්විං එකට. මෙතනට ආවාම ලොකුම ලොකු ඩ්‍රෙස් කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් අපිට ඕනේ නම් ඒ ඩ්‍රෙස් එකක් දාගෙන ඇල්ල ස්විං එකේ යන්න පුළුවන්. ඒ ඔක්කොටම කලින් යාලා අපි වේට් එක චෙක් කරලා මේ වගේ බෑන්ඩ් එකක් අපි අතට දානවා. ඉතින් ඇල්ල ස්විං එකේ යන ෆස්ට් ටයිම් හින්දා මං හිතුවා ඩ්‍රෙස් එකක් ඇඳලා අනිවාර්යෙන් මේ එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ කියලා. ඉතින් අපි මෙතනින් ඩ්‍රෙස් එක ගන්නවා නම් අපිට ඒකත් එක්ක ෆ්‍රී හෙඩ් බෑන්ඩ් එකක් හම්බ වෙනවා. තව මෙතන අපිට මේ ඩ්‍රෙස් එකට චේන්ජ් වෙන උදව් කරන්න කට්ටියක් තියෙනවා. ඉතින් එයාලත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. එතන ලොකු ඩ්‍රෙස් කලෙක්ෂන් එකක් තිබ්බා. ඉතින් මං එතනින් තෝරගත්තේ yellow color ඩ්‍රෙස් එකක් අඳින්න. ඩ්‍රෙස් එක ඇඳලා ඩ්‍රෙස් එකට ගැලපෙන හෙඩ් බෑන්ඩ් එකකුත් දාගෙන පොඩි මේකප් එකකුත් මේ විදිහට මම දාගත්තා. ඒ ඔක්කොම කරාට පස්සේ මේ තියෙන මගේ ෆයිනල් ලුක් එක. දැන් තමයි එක්සයිටින්ග්ම පාර්ට් එක. ඉතින් මම යන්නේ ඇල්ල ස්විං එක තියෙන තැනට. ඉතින් මෙතන හැමදේම සේෆ්ලි වෙන්න හැමදේම ඩබල් චෙක් කරන්න ඇල්ල ස්විං ලොකු ක්‍රූ එකක් ඉන්නවා. ඉතින් යාළුවා මට ෆොටෝස් වලට පෝස්ට් කරන්න ඕන විදිහත් කියලා දුන්නා. ඉතින් සේෆ්ටි ගියර්ස් හැමදේම දාලා මේගොල්ලෝ හැම දෙයක්ම ඩබල් චෙක් කරා. මේ වෙලාවේ නම් මම පොඩ්ඩක් බය වෙලා හැබැයි එක්සයිට් වෙලා හිටියේ. ඉතින් මෙතනින් පස්සේ ඔයාලට මගේ ඔනස්ට් රියැක්ෂන් එක ඇල්ල ස්විං කියද්දි බලාගන්න පුළුවන්. මං මෙතන කොච්චර බය වෙලා කොච්චර කෑ ගැහුවත් මේක හරිම worth it experience එකක් කියලා තේරුණේ මෙන්න මේ වීඩියෝ එක දැක්කට පස්සේ. ඉතින් මේ මුළු එක්ස්පීරියන්ස් එකටම මට 10 out of 10 දෙන්න පුළුවන්. ඉතින් ඇල්ල ආවොත් අනිවාර්යෙන් ඔයාලත් මේ එක්ස්පීරියන්ස් එක try කරලා බලන්න. මම ඇල්ල ගියපු ෆ්ලයිං රාවනා zip line වීඩියෝ එකත් අරගෙන ඉක්මනට එන්නම්. එතකන් bye guys.